බලපන් මං තොපිට කොච්චර කියලා දිනවද බබාව මලක් වගේ බලාගන්න කියලා. මලක් නෙමේ මල් වට්ටියක් වගේ බලාගත්තේ කොහෙද ඉතින්? මොකද යකෝ hinaන්නේ? අයියෝ දැන් මං ඉඳලා මොකටද? ඔය මීඩියා කාරයන්ට එන්න දෙන්න එපා. රටේ මිනිස්සු දැනගත්තොත් මට දෙපැත්තෙන් hina වෙන්න දෙපැත්තෙන්. රටේ මිනිස්සුයි ඡන්දේ. ඔයාට සේරට වැඩි ලොකු කෙල්මක් ඡන්දේ. අනේ මේ තමුස කට වහගෙන ඉන්නවා. මම ඡන්දේ දිනුවා මිතින්. තමුසට අර වාහනේ මේ වාහනේ ඔය ඔක්කොම ඒවයි අර සමිතියයි මේ සමිතියයි ලන්ඩන් යන්න ඕන කියයි පැරිස් යන්න ඕන කියයි නිව්යෝක් යන්න ඕන කියයි. තොපි ඔක්කොම එකතුලා මාව කාපිය දැන්. වගේ කෙල්ල. අයියෝ. Please uncle, can we stop fighting? අපි පත්වි වහගන්න බලමුකෝ. කෝල්ස් එකක් ඇවිල්ලා. මගෝඩිස්තුමා හලෝ. ඔයාගේ දූ සිඟිත්ත අපි ගෑව ඉන්නවා. උම්මියා. හැබැයි ඉතින් මගේ බංගලාවේ ෆැසිලිටිස් නෑ. හරි. ඔට්ටෝට නෑ, ජකුසි නෑ. කවුද මලා? මොනවාද මලට ඕනේ? අපිට කෝටි ගණන් සල්ලි වලින් වැඩක් නෑ. අපි ඉල්ලන්නේ බොහොම සිම්පල් දෙයක්. ඌගී. මොනවාද මලට ඕනේ කියපන්කෝ. බබා ඉන්නවද? අනේ මට කතා කරන්න දෙන්නකෝ. අනුගාන් දෙපල්ලපන්. එකට ඩිලිලාටියක් වගේ. කට්ටියට කියන්න කලබල වෙන්න එපා කියලා. මොකද මේ දූ සිඟිත්ත බොහොම සනීපට ඉන්නවා. හරි. මණික්කටේ අප්පච්චිට පොඩ්ඩක් කතා කරන්න මයි අම්මා. ඩැඩි, හලෝ. අනේ ඩැඩි මාව බේර ගන්න ඩැඩි. මේ මිනිස්සු මාව හිර කරගෙන ඉන්නේ. මගේ පුතේ බය වෙන්න එපා පුතේ. ඩඩා එනවා පුතාව බේර ගන්න. ඩඩා එනවා. මම එනවා පුතේ. පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මම එනකම් පුතා කොහොම ඉන්න. මම එනවා. ඩඩා එනවා. ඔබතුමාගේ චූටි මණිකව බේර ගන්න ඔබතුමා කරන්න ඕනේ එක දෙයයි. ඔබතුමා ඡන්දෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ. අන්න එතකොට ඔබතුමාගේ දූ සිඟිත්තව අපි රිලීස් නොකළොත් එහෙම නොකළොත් අපි ඔබතුමාගේ දූ සිඟිත්තව කිඹුලන්ට බව් ගාලා කන්න දානවා. හලෝ. කොතම ඇන්නක ගිහිල්ලා අපි කිඹුලෙකුත් තරන් එන්න මොනද බොත්. ඔව් උඹ ගිහිල්ලා වල්ගෙන් අල්ලගෙන අරගෙන වරෙන්. ඔබ දැනගනින් මේ වැඩේට මගෝඩිස් මාව සැක කරන එක සැක කරනවාමයි. ඒක නිසා මං ආයේ මේ පැත්ත පලාතෙන් නෑ. ඔබ තමයි දිගටම මේ වැඩේ හැන්ඩල් කරන්න ඕන. මම මේ සේරගෙන්මයි වෙනවා. හරි මන්ත්‍රීතුමා. අපි ඒ සේරම බලාගන්න. උණුවෙන් බොනවා නම් එහෙමයි. නිවල බොනවා නම් ඒත් එහෙමයි. කොහෙද යන්නේ? වතුර එකක් ලිපේ පියන්න. බැරි වෙලාවත් උණුවෙන් බොමු කියලා කිව්වොත් එහෙම. අනේ අම්මේ